මතකය අපේ මල් පෙති මත ලියමි මිහිරි මතකය අපේ මල් පෙති මත ලියමි හිරු දිය වගේ හින මත ඔතා ඔය හිත වටේ මන් දුන්නු වේදනා ඉවසන් ඉන්නවා ඇති ඉවසන් ඉන්නවා ඇති පෙර අපේ මතක වෙවුලනා නිතු යටින් ගිලිහිරි දෙනවා ඉරිලා සුසුම් යයි වන්දනා ඔයා හමුවෙන්න තාම හොයනවා තවරලා තවත් ආදරේ නිසා අසිනි හද දිගේ වෙදි වෙදි ඉරිතාලා හීන රිදෙනවා අතර මඟ බලා මම මුලා වෙලා මේ නිල් කඳු අතර මැද හැංගිලා Sirat! Hujan sih, mang karanda. Kira apa? Sirat! Dah boleh, tak coba paling. Oh, tak coba. Yo, Sirat! Bisa kau tuh, Ada apa kau? Ada apa? Sudah mati ya? Bisa mana? Ada apa kau? Kau! Kau manggil balakan peluang. Balik ya! Kalau kan janji kita berjinda dengan rencana kok, hah? මේ අත්දකින් පුංචි කාලේ ඉඳන් හදා උඩාගත්තේ මේ දේවල් මේ විදිහට දකින්න නෙමෙයි. කොහෙවත් යන එක එකින්ද ඔබට පුළුවන් ද අපිව නැති කරගන්න? යකෝ! මේක ගනි. අරගෙන මට වෙඩි දෙපා. මට නැතම මොවල මවුලක් කරගනි. යකෝ මට ඉන්නේ එක විතරයි. මේ හැමදාකම කරේ ඒක ජීවිතේ බේරගන්න තමයි අකෝ. මහත්තයා මේ නාකි මම කියන දේවත් අහන්න බෑ. අපිට දැන් කරන්න තියෙන හොඳම දේ පුළුවන් තරම් ඉවසන එක. සුදු මහත්තයා මේ හැමදේම හරියයි. අපි ඉවසමු. පුළුවන් තරම් ඉවසමු.
බෙදාගෙන. හරි. දෙවි කරා. බය වෙන්නක් නෑ. මං දීපු බේත් ටික වෙලාවට දෙන්න. ලෙඩාට පොඩි වේදනාවක් තියෙයි. හැබැයි සාමාන්‍ය දෙයක්. ડોක්ටර් මම දැන් මෙයාව එක්කන් ගියාට පස්සේ හරි ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයා හොඳ රෙස්ට් එකක් දෙන්න කියන්නකො. ඒ රෙස්ට් එකෙන් පස්සේ ඔබ නිකන් මැරෙන්නේ. තේරුණාද? ඒ කියන්නේ ડોක්ටර් අපි ආයෙත් එන්න ඕනද? නෑ නෑ නෑ. මම හිතන්නේ එහෙම වෙයි කියලා. Thank you ડોක්ටර්. පොරොන්දු වෙච්ච ගාන ගෙනාවද? ඔව් ડોක්ටර්. ඒව හරි. මෙතන ඒ ගානෙම තියෙනවා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. මේ කොහමද? දැන් මං හැන්ඩියා වගේ නේ. මොකක්ද අනේ බස් එකකගේ ගාන්නේ? හා? ඌයි ඒක නට ඉදුන බූරුවා. හා. දැන් ඒතර මන්ද බූරුවා. හොව් ඉතින් මේ බූරුවා නැත්තම් අර කම්පැනි ටික වහලා ගොඩාක් කල්. ඒක තමයි. ඒක වෙන්නේ නැති රැට වැනි වැනි එන්නේ නේ. නේද මගේ මහත්තයා? ඔයා දන්නවනේ සුදු නෝනා. මං චුට්ටක් බීවත් වෙනවා කියලා. හා? මතක තියාගන්න බණ්ඩ අයියා. තමුන් දැන් වාඩි වෙලා ඉන්නේ මැනේජින් ඩිරෙක්ටර්ගේ ෂීට් එකේ කියලා. ඒක මැනේජින් ඩිරෙක්ටර්ගේ සීට් එකද කියලා නම් මන් දන්නේ නැහැ. හැබැයි එතන පිච්චි පත් වෙන පුටුවක් නම් තියෙනවා. ඔය ඩෑෂ්බෝඩ් එක උඩ තියෙන ලිස්ට් එක ගැනත් බලන්න හොඳද? නැත්නම් ඉතින් ලොකු මහත්තයාට කණ්ඩ වෙන්නේ පොල් සම්බුලුයි බතුයි තමයි. හරි හරි මට පරක් වුණා මම යනවා. හරි මහත්තයෝ. අදත් රැට වැනි වැනි ආවොත් අන්න අතන තමයි දොයිය ගන්න වෙන්නේ කියලාත් මතක තියාගෙන මේ යන්න හරිද? හරි හරි දැන් මට පරක් වුණා. මං ගිහින් එන්න. කට්ටිය මේ විදියට ඉන්නද මෙතෙන්ට ආවේ? නෑ නෑ මම ගෙනාව නියම අම්බාච්චාරුවක් හදලා දෙන්නේ. අම්බාච්චාරු කකා ඉන්නද මෙතෙන්ට එන්න කිව්වේ? අපෝ නෑ. අපේ වාසනාවකගේ ස්පෙෂල් කතාව අහලා ඊට පස්සේ ප්‍රැක්ටිස් කරමු. මම හරිද බා? මේ අහනවල පිස්සු නැතුව. පිස්සු නෑ කියන්න. මේ අපිට හොඳ වැඩක් සෙට් වෙලා තියෙන්නේ. අපිට හොටෙල් එක ලයිව් සින්ක් කරන බෑන්ඩ් එකක් එක්ක ජොයින් වෙලා ඩාන්ස් කරන්න chance එකක් හම්බෙලා තියෙනවා. ඒක දිගටමද? ඇයි නරකද? යෙමෙරිසද අපි දන්නවනේ කොහොමද අපි පොඩ දානවා කියලා නේ කොහොමද පිළිතිනේ දෙන්නම් බැටේ කොහොමද දන්නවද මෙහෙම නෙමෙයි. අපි මේකෙන් කොහොමයි ගොඩ යන්න ඕනි right? මෙහෙම නෙමෙයි. අපි මේක හොඳට ප්‍රැක්ටිස් කරලා කරන්න ඕනේ. අපි ඉන්නවනේ ගේමට. ඒ කොහොමද? එතන ගේම මෙන්න මේ
මම ඔබ වහන්සේ මේ දැන් දැක්කේ අපේ හාමුදුරුවනේ. නැත්තම් මම පහලට එනවා. ඔබ වහන්සේ වඩම්මගෙන යන්න. නෑ නෑ මුදියන්සි මාමේ. මං ඔය කරදරයක් නැතුව ආවේ. මේක මහා මූකලානේ අපේ හාමුදුරුවනේ. ඒකයි මම ඔය කියාවේ. දැන් කෝ අපේ මහත්තයා? ඔය ගල්ලිනට වෙලා ඉන්නේ අපේ හාමුදුරුවනේ. මොකද? දැන් මං කියන විදිහට හොඳට බණ භාවනා කරනවද? බණ භාවනා කරනවා වගේ නම් පේනවා අපේ හාමුදුරුවනේ. ඒ වුණාට මට හිතෙන්නේ නම් වැඩිම කරන්නේ කල්පනාව. ඕ කැරිලා යයි. මං කිව්ව විදිහටම මහත්තයා හොඳින් බලා ගන්නකෝ. මාත් ඇහි මූණේ තියාගෙන හදාගත්තු දරුවෙක්නේ අපේ හාමුදුරුවනේ. ඔය කොහෙවත් යන ගෑණියෙක් හින්දානේ මැරෙන්න හදන්නේ. තරුණ කාලේ ඔහොම තමයි මුදියන්සි මාමේ. ඒක නම් එහෙම තමයි අපේ හාමුදුරුවනේ. දැන් කාලේ හරි වෙනස්. ඉස්සර වගේ නෙවෙයි. ඔබ වහන්සේනේ මං ගිලම්පස ඩිංගිත්තක් අරන් එන්නද ඔබ වහන්සේ වඩිනවද උඩට? නෑ නෑ. අපි මහත්තයා ගැන බලාගෙනම ඉමු. හවස් වෙනකොට වහින්නත් පුළුවන්. සුනංගු නොවේ යන්නත් තියෙනවා මට. එහෙමයි. ශනාලි Danuka, කොහොමද? have you finished your practice? Yes. You also here? ඒකෙදි මෙතන ඉන්නේ. ඔයාලට කියන්න දෙන්න හිතුවේ නැහැ ශනාලි. හැබැයි ආව සර්ප්‍රයිස් කරන්න හිතුවා. හරි නරකයි. මෝඩයා. තරහද? මං හිතුවේ නෑ හැබැයි මාව හොයාගෙන ආව මෙතනට එයි කියලා. ඔයා ලස්සන වෙලා. නෑ. ජීවිතේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා තිත්ත වෙලා මං දැන් හරි නපුරුයි දානුක. ඇත්තටම මට දැන් මාර ශක්තියක් තියෙන්නේ. ඔයා මාව ගාවට එක කරන ඇවිල්ලා තියෙන දෙයියෝ. මට ඒක දැනෙනවා. ඒ කොහොමද? ඔයා මගේ අතල්ලා කියන විදිහ. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear sir. Happy birthday to you. Happy birthday. Happy birthday. මොකද්ද බං උනේ? මොකද්ද උනේ කියලා මගෙන් අහන්නේ? ඇයි උඹ දැක්කේ නැද්ද? උඹ නම් හදන්නේ තියෙන ප්‍රශ්න මැදියට තව ප්‍රශ්න වැඩි කරගන්න. උට ඕන විදිහට මාව අත ගන්න ඇයි මං උගේ ගෑණිද? ගහන්න එපා. අරහෙන්ටත් ඇහෙනවා. නේ නිකන් ඵලයන් බයි යන්න. මොකද්ද උනේ? උඹ දැක්කේ නැද්ද? ඌ මගේ අත අරන් මෙන්න මෙහෙම අත ගන්නවා. අනේ මන්ද බං. හිනත් යනවා මේවට. මගේ මේ රැවුල ගිනි අරන් තියෙන වෙලේ ඌ වෙනවා තව සුරුට්ටු පත්තු කරන්න. එනට මොනවද පරිස්සමෙන්. දන්නවනේ. ණයා වගේ. මේ ණයා නෙමෙයි. පොළග වුණත් මට ඇති වැඩක් නැහැ. මම යනවා බං අත හොද ගන්න. මල ජරාව කිරියාල්ද. ඔව් මින් මාත් වෙනවා.